කුමාරය වශයෙන් ඉපදිච්ච ඒ කාලේ තමන්ගේ පිය රජතුමා දෙන ඒ අණ අහලා එහෙම නැත්නම් පිය රජතුමාගේ ඔඩොක්කුවේ ඉන්න මේ තේමිය කුමාරයාට ඇහෙනවා රජතුමා අනිත් අයට දෙන දඬුවම් කන කපන්න, මෙයාගේ කකුල කපන්න, මෙයාගේ හිස ගසලා දාන්න කියලා මේ ඔක්කොම ඇහෙනවා. එතකොට මේ තේමිය කුමාරයාට ඒ ජාති ස්මරණ පහළ වෙලා මතක් වෙනවා මමත් මේ විදියටම රජකම් කළා. අවුරුදු දහස් ගණන් කල්ප ගණන් ඒ නොඑක් ආකාරයෙන් නරකාදී වල උපත ලැබලා දුක් විඳපු ආකාරය. ඒ නිසා තමයි එතන ඉඳලා අවුරුදු 16ක් යනකම් කුමාරයා අඳ ගොළු බිහිරි විදියට ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගත්තේ. ඒක ලෙහෙසි දෙයක් නෙමෙයි. අවුරුදු 16ක් යනකම් කොරෙක් වෙලා, ඒ වගේම බීරෙක් වෙලා, අන්ධෙක් වෙලා මේ ආකාරයෙන් කටයුතු කරන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඉතින් එච්චර ඉවසා දරාගත්තේ මොකද දැක්කා මෙන්න මෙහෙම මේ රජකම් කළා විදපු දුක්ඛන්දරා. ඉතින් මෙන්න මේක තමයි අපිට ගන්න තියෙන ප්‍රධාන පාඩම. ඉතින් අපි දන්නවා මේ මනුෂ්‍ය ලෝකයේ මේ සමාජයේ හැම තැනකම පුදුමාකාර තරංගයක් තියෙන්නේ තානාන්තර පදවි ලබන්න. හැබැයි එහි ආදීනව දන්නවනම් කවදාවත් ඒවට තරංග කරන්නේ නැහැ. ඒවට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ තරංග කරන වෙලාවෙත් බලන්න තවත් අයට කොච්චර තාඩන පීඩන කරනවද, සමහරට ජීවිත පවා නැති කරන දේපල නැති කරන. එහෙම කළා තනතුරටපත් වෙලා මොන තරම් අපරාධ කරනවද. හැබැයි මේ කර්මය කියන දේ අතිශය භයානකයි. කවුරු මොන විදියට ජීවත් වුණත්, මොන බලතල ඇතිව ජීවත් වුණත් ඒ කර්ම විපාක වෙනකොට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අද දවසේදී මේ සිදුවීම් පවතින දේවල් දිහා බලනකොට මම හිතන්නේ ගොඩාක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් මේ සමාජයේ. ඒ නිසා ඒ කර්මය ගැන අවබෝධයක් තියෙන අය අතිශය මේ ගැන කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා තමන්ගේ ජීවිතේ යහපත් තත්වයටපත් කරගන්න